guys unbox කරන්න යන්නේ. ඔන්න guys wow hello guys අපි අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ chocolate review එකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද chocolate වර්ග 4ක් review කරන්න. අපි බලමු මොනවද මේ chocolate වර්ග කියලා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඔන්න guys ඔයාලා දකින්න ඇති මේ chocolate මොනවද කියලා අපි අඳුරගමු මොනවද මේ chocolate කියලා. ඉතින් මුලින්ම තියෙනවා Ferrero ඔයාලා ආසම chocolate එකක්. ඊට පස්සේ තියෙනවා Dairy Milk hazelnut එකක්. ඊට පස්සේ තියෙනවා KitKat. ඊට පස්සේ තියෙනවා Cocket chocolate එක. ඉතින් මේ හතර තමයි අපි review කරන්න යන්නේ. අපි මේකට rank එකක් දෙනවා. කොහොමද 1 ඉඳලා 4 වෙනකම් මොකක්ද හොඳම chocolate එක කියලා. ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාලට set වෙන විදිහට ඔයාලගේ පිළිවෙල මෙතන යටින් comment එකක් දාගෙන යන්න. එහෙනම් අපි බලමු මොනවද හොඳම chocolate එක කියලා. ඔන්න guys අපි මුලින්ම try කරන්න යන්නේ Cocket chocolate එක. ඔයාලට පේනවා ඇති Cocket chocolate එක. මේකට ඉස්සර ප්‍රසිද්ධ chocolate එකක් නෙමෙයි. හැබැයි බලමු මේක කොහොමද මේවට වඩා රස වෙන්නේ කියලා. අහා. හරි guys මේක මෙහෙමයි තියෙන්නේ. මේක නිකන් අර පහේ chocolate එක වගේ පොඩි ලයින් එකක් තියෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හොඳ chocolate රසක් තියෙනවා. මේකේ ගොඩක්ම වේපර්ස් එකේ පැනිරහ තමයි එන්නේ. chocolate ගතියට වඩා වේපර්ස් ගතිය වැඩි මේකේ. කියන වර්ධයක් නැහැ guys රසයි. chocolate එක හොඳයි රසයි සියවුලක් නැහැ. අපි යන්නේ නම් ඊළඟ chocolate එක. අපි ඊළඟ try කරන්නේ KitKat එක. ඔන්න guys රසම chocolate එකක් මේක. අපෝ ගොඩක් අය ආස chocolate එකක් තමයි KitKat කියන්නේ. ඒකෙන් මම ආස chocolate එකක්. අපි බලමු මේකට කීවෙනි ස්ථානය හම්බෙන්නේ කියලා. maru පට්ට රසයි. මට මේක බලනකොට කෙල ගිලෙනවා ඇති. ඇත්තටම මාරම රස chocolate එකක් මේක. maru මට හැරි සද්දේ crispy ගතිය දැනෙනවා ඇති. මාර්මසයි අනිවාර්යෙන් try කරලා බලන්න ඕනේ chocolate එක මම KitKat කියන්නේ. රසමසයි guys. රසමසයි. මොකද guys අපි දැන් chocolate දෙකක් try කරලා තියෙන්නේ. ඊළඟට ඕල් කැමති මේකට යනවද මේකට යනවද මොකක්ද හොඳ කමන්න අපි යමු මේකට Dairy Milk එකට. එහෙනම් අපි අන්බොක්ස් කරගන්නයි යන්නේ. අර මේක කීයක් තියෙනවද කියලා අපි චුට්ටක් Cocket එකයි KitKat එකයි පැත්තකින් තියාගෙන මේක අන්බොක්ස් කරමු. ඔන්න guys අන්බොක්ස් කරන්නයි යන්නේ. wow මෙන්න guys ඔයාලට ආසයිත ඒක දැක්කම මෙන්න
හරිම ලස්සන පැකින්න එක තියෙන්නේ චොක්ලට් 5ක්ම තියෙනවා. ඉතින් අපි එහෙනම් මේකත් try කරලා බලමු. ඔන්න guys චොක්ලට් එක බලන්න ඇති ඩෙයරි මිල්ක් හාසල්නට් එක. මේක සාමාන්‍ය ඩෙයරි මිල්ක් එකට වඩා වෙනස් වෙන්න පදින් ගෑලි තියෙනවා. රස චොක්ලට් එක අපි try කරලා බලමු. wow ini guys චොක්ලට් එක පොඩ්ඩක් දීවිච්ච ගතියක් වගේ ඉන්නවා. ඒවා ගණන් ගන්න එපා. මේ පිටිපස්සේ අනේ බලන්න අජු පේනවා. ඔයාලට පේනව නේද? ඉතින් හරිම රස පාටයි. දැන් ඉතින් try කරලා බලන්නයි යන්නේ. ඔයගොල්ලෝ කෙලගිනා වගේ සිග්නයක් මට තේරෙනවා. කවන්න මේක කරන් try කරලා බලන්න. මොකද හැමදාම කන්නේ නැහැ නේ guys. ඒක නිසා කාලා බලන්න. මේක කෑවට පාළු නැති චොක්ලට් එකක්. අපි බලමු. රසමසයි guys පට්ට. පට්ට මාසයි guys. කියන්න වචන නැහැ. මාර මස චොක්ලට් එක. පට්ට මාසයි. රසමස චොක්ලට් එක මේක. අනිවාර්යෙන් try කරලා බලන්න. අපි එහෙනම් යන්න අන්තිම චොක්ලට් එකට. මෙන්න බලාගන්න මේක. හරි. ඊළඟට තමයි අපි යන්නේ ඔයාලා ආසම කරන චොක්ලට් එකට. මේ චොක්ලට් එකට ආස නැති කවුරුත් නැතුව ඇති කියලා මම හිතන්නේ. ෆෙඩරෝජ. මේක ටිකක් ගණන් චොක්ලට් එකක්. ඒ වුණාට මේකේ කෑලි දෙක තුනේ වයින්නවා 6 වයින්නවා පොඩි එකක් හරි අරන් try කරලා බලන්න. මොකද මේක පට්ටම රස චොක්ලට් එකක්. අපි එහෙනම් මේක අන්බොක්ස් කරගමු. ඒ guys තියෙනවා 1 2 3 4 5 6 7 8 10ක්. ලොකු පැක් එකක් 16ක පැක් එකක්. ඉතින් අපි අන්බොක්ස් කරගන්නයි යන්නේ. මේක නම් අන්බොක්ස් කරගන්න අමාරුද මන්දා. මම ඉන්නේ කියලා මට හිතාගන්න බෑ. ඔන්න guys wow මෙච්චර වෙලා බලන් හිටපු ඔයාලා ආසම චොක්ලට් එක wow come on මේ guys කෑලි 16ක් තියෙනවා. හරි දෙකයි 5 6 7 8 යටත් වඩක් තියෙනවා. යට 16ක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද. එන guys චොක්ලට් එක හරිම ලස්සනට තියෙනවා. ඒක හරි රස නිමාවක් තියෙනවා නේ. අපේ ඔයාලට පේනවා මේක පොඩි අර අනිත් ඒවාට සාපේක්ෂව පොඩි ප්‍රොෆෙෂනල් ගතියක් තියෙනවා චොක්ලට් එකේ නේ. පේනව නේද? පියා බල. wow මොකද සෝනක් තියෙනවා මේකේ. wow මෙන්න චොක්ලට් එක. මම දන්නවා ඔයාලා මෙච්චර වෙලා බලන් ඉතින් මේකේ රහ කියනකම් කොහොමද මේක? එහෙනම් guys අපි කාලා බලමු කොහොමද මේකේ රස කියලා. පට්ට guys. මාරම රසක් මේක guys. කාගෙන යන්නේ කියලා. මාරම රසයි. පට්ට guys කියන්න වචන නෑ. මාරම රසයි. මාරම ටේස්ට් එකක් තියෙන්නේ. මාරම රසයි guys. කියන්න වචන නෑ. එක පට්ටම රසයි. මම ඔයාලට කිව්වනේ මේකේ ඔයාලට අපි රෑන්ක් එකක් දෙනවා කියලා. ඕගොල්ලන්ට දැන් තේරුණා ඇති රෑන්ක් එක කොහොමද කියලා. මම කිව්වා වගේ මම රෑන්ක් එකක් ගේන්නම්. මේ අතරින් මට 4 වෙනි ස්ථානය දෙන්න පුළුවන්.
මේ කොකෙට් චොක්ලට් එකට. ඒක එච්චරම රස එකක් නෙමෙයි. සමහර ලංකාවේ තියෙන ඊට වඩා රස චොක්ලට්. ඒක එච්චරම රස නැහැ. ඒකේ වේපර්ස් ගතිය වැඩි. චොක්ලට් ලේ එක අඩුයි. ඉතින් ඒක නිසා ඒකට එතන බාව් කියන්න බෑ. නිසා අපි ඒකට 4 දෙනවා. මෙමය තුන්වෙනි ස්ථානය දෙකක් අතර තරගයක් තියෙන ඒකට මම කිට්කැට් එකට ගොඩක් කැමතියි. ඒ නිසා අපි ඉදිරි මිනිත් එකට තුන්වෙනි ස්ථානය දෙනවා. මේක තමයි තුන්වෙනි ස්ථානය. ගන්නේ ඔයාලා try කරලා බලන්න. මේක පස්සම රස එකක්. දෙවනි ස්ථානය තමයි කිට්කැට් එක. කිට්කැට් එකකට මම මාර මාසයි. හැබැයි ඉතින් පළවෙනි ස්ථානයකට ලං කරන්නවත් බෑ. ඒ නිසා අපි කිට්කැට් එකට දෙවනි ස්ථානය දෙනවා. මේක තමයි පළවෙනි ස්ථානය ෆෙඩරජර්. මම විතරක් නෙමෙයි ඔයාලා හැමෝම මම හිතන්නේ මේක තමයි ආස චොක්ලට් එක. ඒක හැමෝම මේකට ආසයි. මාර විදියට කැමති චොක්ලට් එකක් කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නැතුව හැමෝම ආස කරන චොක්ලට් එක තමයි ෆෙඩරජර් කියලා කියන්නේ. ඉතින් අපි අද මේ රෑන්ක් කරේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා නැතුව මේක හොඳයි මේක හොඳ නෑ මේක හොඳයි මේක හොඳ නෑ කියන නෙමෙයි අපි පිළිවෙලට තමයි රෑන්ක් කරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා මේ චොක්ලට් කාලා ඇති ඔයාලා කැමති විදිය රෑන්ක් එක පල්ලෙහින් දාන්න 1 2 3 4 කියලා මේක ඕගොල්ලෝ කැමති විදියට දාන්න පුළුවන්. ඕගොල්ලන්ට සමහර වෙලාවට ඩර්මි මිල්ක් එක වෙන්න පුළුවන්, සමහරුන්ට කිට් කැට් එක වෙන්න පුළුවන්, ෆෙඩරජර් අන්තිම වෙන්න පුළුවන්. ඒක දාන්න කමෙන්ට් එකක් අපි බලමු. අපි ඉතින් ඊට පස්සේ ඔයාලගේ කමෙන්ට්ස් කියවලා ඕගොල්ලන්ට අදහසක් අපි කියන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියන්න. ඔයාලට පුළුවන් එතකොට අපේ ලස්සන වීඩියෝස් දිගටම බලන්න. ඉතින් අපි හොඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඔයාලා පුදුම වෙන જાතිය වීඩියෝ එකක් අපි බලමු එක මොකක්ද කියලා ඉස්සරහට. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි ආදරෙන් ඉල්ලනවා ඔයාලට අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. අපි ගිහිල්ලා ඉන්න.